We request our guest of honor, Mr. Anthony Lawrence, the Public Relations Officer of Sri Jayawardhanapura Kotte Municipal Council, to address the gathering. Okay. විශේෂයෙන්ම මදුස් කියන පාසලේ ගුරු නිරංජන ගුරුවරියන් සම්මාන දෙනවා. මෙම ලස්සන වැඩසටහන ආරම්භ සම්බන්ධයෙන් ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මානව සභාවේ නගරාධිපතිතුමාට මේ දරුවන්ගේ උත්සවය සඳහා ආරාධනා ලැබිලා තිබුණා. ඔබ සියලු දෙනාම දන්නවා අපි මීට කලින් සත්‍යයකට දෙයකට කලින් අපි ලොකු ආපදා තත්ත්වයකට මුහුණ දුන්නා. ඉතින් නගරාධිපතිතුමා මේ වෙලාවේ නුවර ඒ ආපදා සම්බන්ධයෙන් කෙරෙන වැඩසටහනකට සහභාගී වෙලා ඉන්න නිසා ඒ වෙනුවට අපිට මේ වැඩසටහනට වටිනාකමක් එකතු කරන්න ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මානව සභාවේ නියෝජ්‍ය නගරාධිපතිතුමිය නීතිඥ විසාති විජේ බණ්ඩාර මහත්මිය වෙලා දෙනවා. ඉතින් අවසරයි. ඒ වගේම මදුස් පෙර පාසලේ ප්‍රධාන ගුරුවරිය නිරංජන මහත්මියගේ අවසරයි සහ ඒ ගුරු මණ්ඩලයේ අවසරයි. ආදරණීය දෙමව්පියනි උපසිරු දෙනාගම ආදරණීය දුව පුතේ උපසිරු දෙනාගම අවසරයි. ඒ වගේම මෙතනට මේ ආවට පස්සේ අපි දැක්කා මේක හරි ලස්සන සංවිධානය කරලා තියෙනවා. ඒ අපි දැක්කා ඒ සංස්කෘතියට ගැලපෙන විදියට මෙතන සරසා කරලා තියෙනවා. ඒකම මේක දරුවන්ට මේ අද තියෙන නවීන ලෝකයේ යන්නේ වෙනත් දිශාවක. මේ දරුවෝ දැන් විශේෂයෙන්ම අපි ඇත්ත කතා කරන්න ගියොත් මේ මදුස් පෙර පාසල ප්‍රවේශයකට කරන එක. ඒක ප්‍රවේශයකට පුර ගත්තම ඔබ වහන්සේලා දන්නවා මේ පළාත කොයි වගේ එකක්ද කියලා. ඒ වගේ පළාතක තියාගෙන මේ වගේ පෙර පාසලක් කරගෙන මේ දරුවන් අධ්‍යාපනය කියන එක දෙන එක සුළුපටු නෙමෙයි. ඒකට අපි දන්නවා දෙමාපියන්ගේ උත්සාහය වගේම ගුරුවරුන්ගේ උත්සාහය හරි වැදගත්. අධ්‍යාපනය ක්‍රියාවලියේ ඇතුළේ ඒ අධ්‍යාපනය දිනව වගේ දරුවන්ට උගන්වනවා වගේ දරුවන්ව වෙනත් බාහිර වැඩසටහන් වලට යොමු කිරීම. ක්‍රීඩාව හෝ වේවා සංගීතය හෝ වේවා වෙනත් ඔවුන්ට තියෙන සාධ්‍ය හැකියාවන් වර්ධනය කරන්න අවස්ථාව දීමම විශේෂයෙන්ම මේ මදුස් පෙර පාසලේ ඒ පාරකාරීත්වය දරන නිරංජන ගුරුවරිය අදවදින්ම ස්තුතිවන්ත. ඒ වගේම මේ දරුවෝ මේක තමයි අපේ සම්පත. මෙතන ඉන්න පුළුවන් කවදාවත් දවසක අපේ කෝට්ටේ නගර සභාවේ නගරාධිපතිතුමිය හරි තුමා හරි මෙතන ඉන්න පුළුවන් මේ දරුවෝ. ඉතින් මේ දරුවෝ සමාජය ගත කරන එක අපි හැමෝගෙම වගකීමක්. මේ වගකීමෙන් අපිට මිදෙන්න බෑ. අපි දරුවන්ට අධ්‍යාපනය දෙනවා වගේම එතනට තමන් දෙමාපිය ඇවිල්ලා ඉන්නවා දෙමාපියන්ගේ කාලය ශ්‍රමය මේ හැමදේම කැප කරගෙන අපිට ඕනේ ඉස්සරහට මේ අධ්‍යාපනයෙන් පිරිපුන් දරුවෝ නිර්මාණය කරනවා වගේම සමාජ ගත කරනකොට මේ දරුවෝ සහකම්පනයක් දරුවෝ බවට පත් කරන්නේ. තව කෙනෙක්ගේ දුක අඳුර ගන්න පුළුවන්. තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් දකින්න පුළුවන්. පුංචි කාලේ ඉඳලා තමන් තව පැන්සල් පන්තියේ පුතා තව ළමෙක් පැන්සලක් ගෙනල්ලා නැත්තම් එයා යාළුවම වෙන්න ඕනේ නෑ. තමන්ගාව පැන්සලක් කියලා ඒ පැන්සල බෙදා ගන්න මේ දරුවන්ගේ හිත් හදන තැනට අපි මේ වැඩසටහන කරන්න ඕනේ. මකරයක් නැත්නම් මකරෙ දෙන්නේ. මේගොල්ලෝ ඔතනින් තමයි බෙදාගන්නේ. අපි බෙදා හදාගන්නේ. මොකද දෙමව්පියනේ සමාජයේ අපි ඉස්සරහට වැඩි වෙලා ගියාට පස්සේ අපිට සමාජයේ විවිධාකාර මිනිස්සු හම්බ වෙනවා. ඒ සමාජයේ තව කෙනෙක් කලා පෙළක්, තව කෙනෙක් අසරණ කරන්න, තව කෙනෙක්ගේ දුක හඳුනන්නේ නැතිව හැදෙන සමාජයක් තියෙනවා. ඒම හැදෙන සමාජයකට ඒකට අභියෝග කරන්න පුළුවන් දරුවෝ හදන එක තමයි අපගේ වගකීම විදිහට මම දකින්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ස්තුතිවන්ත වෙනවා ලස්සන වැඩසටහන අර ලස්සනට සංවිධානය කරලා මේ දරුවන්ගේ හිත්වලට ඒ පුංචි ළමා මනසට ගැළපෙන විදිහට මේක සංවිධානය කරලා තිබුණු විශේෂම නිරංජන ගුරුවරයාට ස්තුතිවන්ත වෙනවා සහ මේ වෙලේ සහභාගී වෙච්ච සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.